අපේ අනේ අපේ සින්ඩි නැති වෙලා. අපොයි දෙවියනේ. කවුද සින්ඩි කියන්නේ? ඇන්ටිගේ නංගි කෙනෙක්ද? නෑ අපේ පූසි පැටියා. අපරාධි පුංචි පූස් පැටියා. කොයි ඉතින් වල දැම්මද? සින්ඩි මැරෙලා නෑ ළමයෝ. එයා ආගේ ආතක් නෑ. අතුරුදහන්. එහෙනම් ෂුවර් එකටම අල්ලපු ගෙදර ටොමියා අල්ලගෙන එන්නේ නැති ඌ. අපොයි දෙවියනේ මගේ සින්ඩි. ගෝමස් මේ වයසක මිනිස්සුන්ව බය කරන්නේ නැතුව මේ පූසව හොයන්න උදව් වෙනවා. ඔහොම ඉන්නකෝ ඇන්ටි. අපි පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බලමු. ඕක මගේ කාමරේ ඇඳුමට තමයි දවල්ට නිදාගන්නේ. මල වදේ ඕකගේ. අතුරුදන් වෙලා නම් හොඳයි හැබැයි. එහෙම කියලා බෑ ගෝමස්. මේක අපිට ලැබුණු කේස් එකක්. අපි දැම්ම වැඩ පටන් ගන්න ඕනේ. කුසී බලමු මුලින්ම. ඇන්ටි අන්තිමට සින්ඩිව දැකේ කොයි වෙලේද? දැන් විනාඩි 10කට කලින්. විනාඩි 10කට කලින්? එහෙනම් ඔය කොහේ හරි ඇති. අනේ නෑ. සින්ඩි කොහෙවත් යන්නේ. ගෙදරමයි ඉන්නේ. වෙන්න බෑ. ඊයේත් මම දැක්කා එහා ගෙදර ටොමියත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා. වෙන්න බෑ. සින්ඩි එහෙම වටේ යන පූසියෙක් නෙමෙයි. වෙන පූසෙක් වෙන්න ඇති. එහෙමද? ඇන්ටි මේකේ මොනවද තිබ්බේ? ඔය රෑට හදන්න එළියට ගත්ත සොසේජස් ටික. අපි තුන් දෙනා විතරනේ ඉන්නේ ළමයෝ. ඔයාට 2යි මට 2යි සින්ඩිට 2යි. ඉතින් මේකේ 6ක් නෑනේ. 4යිනේ තියෙන්නේ. වෙන්න බෑනේ. මං 6ක් එළියට ගත්තනේ. මේ තියෙන්නේ බලල්ලාඩි. මේසෙ උඩින් ඉඳලා බිමට පැනලා තියෙනවා. කුස්සිය දොරෙන් එළියට ගිහින් තියෙනවා. ඇන්ටි මගේ සපත්තු ඔක්කොමද මෙතනට ආවේ? ඕක මං අරන් ආවේ හොදන්න. ඇයි ඒ? සින්ඩි කක්කේ චුට්ටක් දාලා තිබ්බා ඕකේ. ෂිට්. අහුවෙන්ක ඕකව මට. පේමන්ට් එක දිගේ මෙතනට එනකන් ඇවිත් තියෙනවා. ෂුවර් එකටම හොර පූසි සොසේජස් දෙකක් හොරකම් කරගෙන එහා ගෙදර ටොමිය බලන්න යන්නේ නැති. වෙන්න බෑ. සින්ඩි හොරකම් කරන්නේ කවදාවත්. අනික ඔය පල්ලොත් එක්ක කොහොමත් ආශ්‍රයක් නැහැ. බලමු එහා පැත්තේ. අර ඉන්නේ ටොමියත් එක්ක කූඩුවේ. අනේ එහෙනම් ඒ බලුතඩිය අපේ සින්ඩි වල්ලගෙන යන්නේ නැති. මූ හපන එකක් නෑ නේද? නෑ ඕක චිල් එකේ ඉන්න බල්ලානේ. ඕක හපන්නේ. මෙන්න මූ පන්නන් එනවා. සුදු අම්මේ. නෑ ඕක ඔයත් එක්ක කතා කරන්න හදන්නේ කොහොමස්? යකවයි කතා කිරිල්ලක් නේක. තව පොඩ්ඩින් මාව හපනවා. ඇන්ටි මට ඔය ඉතුරු සොසේජස් 4ක් දෙන්නකෝ. ටොමි මේ සොසේජස් ටික අරයට විසි කරලා තමයි කූඩුව ළඟට යන්න වෙන්නේ. ඉංජු. මේ මෙතන ටොම්බ සයිස් කුකුලෙකුත් ඉන්නවා. මු කොටයිද දන්නේ නැහැ මට. සොසේජස් දෙකක් නම් පේන්නේ නැහැ ඇන්ටි. උළුඳු වඩේ කෑල්ලකුයි අයිසින් කේක් කෑල්ලකුයි නම් තියෙනවා. මං ඊයේ හවස තේ බොන්න ගෙනාපු වඩ ඒක. බලුතඩිය ඒක හොරකම් කරලා. ඇන්ටිට ගෙනත් දෙන්නද? පිස්සුද ළමයෝ? කේක් කෑල්ලත් ඇන්ටිගේද? නෑ මං කේක් කන්නේ. මට ෂුගර් නේ ළමයෝ. ටොමියට මෙහෙට එන්න බෑනේ ඇන්ටි තාප්පෙන් පැනලා. සින්ඩි තමයි එහාට අරන් ගිහින් තියෙන්නේ. වෙන්න බෑ කොහොමත්. සින්ඩි එහෙම කරන්නේ නෑ. ඔන්න සින්ඩි වරන් එන්න. උසු ඇල්ලුවාම මට හචින් යනවා. හචි. ඇන්ටි මුට කක්කල් කැස්ස ගලපටලේ රුබෙල්ල වලට එහෙම බෙහෙත් විදලාද තියෙන්නේ?
මූ අල්ලන්න ගිහලා මාව හීරුවොත් මට ඒඩ්ස් හැදෙයිද දන්නේ නැහැ. ගෝමස් පූසන්ගෙන් කොහොමද ඒඩ්ස් හැදෙන්නේ? එහෙම නැත්තම් කමන්නේ. සින්ඩිව වැක්සින් කරලා තියෙන්නේ. අනේ ගෝමස් ළමයෝ පරිස්සමින්. මෙන්න ඇන්ටිගේ කේක් ගෙඩිය. අනේ මගේ චූටි පෙට්ටියෝ. ඔයාට තුවාල වුණාද? බලු තනිය ඔයාව හැප්පුවද? හැබැයි තව ටික දවසකින් මූට බලු පැට හම්බෙයිද දන්නේ නැහැ. ඒ කොහමද? එහෙම වෙන්නේ කොහමද මිනිස්සයෝ? ඔව්. එහෙම වෙන්න බෑනේ නේද? අපි යමු පෙට්ටියෝ. අද නම් කේස් එක එච්චර අමාරුනේ නෑ නේද? සිම්පල් කේස් එකක් නේ මේක. ගෝමස් මේ මාසේ කුලිය තාම හම්බුනේ නෑ. හම්බෙන්නේ ඉතින් බබෙක් නෙමෙයිනේ ඇන්ටි. මම දෙන්නේ නෑනේ. කොහොම ඉතින් දුන්නද? මොකද්ද ඇන්ටි? මෙච්චර මේ දිවි පරදුවට තියලා ඇන්ටි විනුයි උදව් කරනවා. කිසිම සහනයක් නෑනේ මට. අනේ මේ හරි ලොකු වැඩක් කරේ. ඔනින මම රැට සොසේජස් දෙකක් වැඩිපුර දෙන්නම්. ඇන්ටිට සින්ඩි වටින්නේ සොසේජස් දෙකක් ගානටද? අනික මම සොසේජස් කන්නේත් නෑ. එහෙනම් වෙනදට බෙදපුවාම ඉතුරු කරන්නේ නෑනේ. ඔව් ඉතින් ඒකත් මම මේ බූස්ටඩියට දාන්නේ. ගෝමස් එයාගේ නම සින්ඩි. හරි හරි මං හවසට කුලිය දෙන්නම්. හැබැයි මේ බූස්ටඩිය ආයේ මගේ ඇඳුමට නැගලා තිබ්බොත් මම මුට නොන්ඩි වෙන්න ගහනවා. සින්ඩි ඔය නපුර ළඟට යන්න එපා. පල්ලයට වෙලා ඉන්න. ඔක දවසක් මගේ සපත්තු වස්ස ජරා කරලා තිබ්බා. මං ඉතින් පව් කියලා මොකවත් කරේ නෑ. ගෝමස් ඇයි ඒ පාර මොකද? මෙන්න ග්‍රාමසේවක මහත්තයා ඇවිල්ලා ඉනු හම්බ වෙන්න. එන කියන්නේ. ඇවිල්ලා ඉන්නේ. නිශාන්ත අයියේ මොකද්ද කේස් එක? බලන්න ගෝමස් මල්ලි. මාර වැඩේනේ වෙලා තියෙන්නේ. ලයික් කරන්න, ෂෙයා කරන්න, සබස්ක්‍රයිබ් කරලා සබ් එකක් දෙන්න. කමෙන්ට් එකකුත් දාගෙන යන්න මතක කරන්න එපා. තිරේ වහන්න දාන්නේ. ඔව් එහාට වෙලා ඉන්න. නැත්තම් එදා වගේ බෙල්ල අහුවේ. හරි වහන්න.